MD Live YouTube channel එකට මම අවසාදයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ රෝස පාට ලැවරියා එකක්. එන්නකො ඉතින් මොනවද ඕනි කියලා බලන්න. ඔන්න ඉස්සෙල්ලාම මේකට කඩේ තියෙන ඉන්දියාපු පිටි ටිකක් ඕනි. ග්‍රෑම් 200ක් විතර තමයි මං ගත්තේ. ඊට පස්සේ මේ විදිහට හොඳට ඒක අනාගෙන කලරින් බිඳුවක් දාගන්න. මං දාගත්තේ රෝස පාට කලරින්. ඒක නම් මේ වීඩියෝ එකේ සේව් වෙලා නැහැ. ඊට පස්සේ මේවයි කෙසෙල් කොරයක් අරගෙන ඒකේ හොඳට තෙල් ගාලා ඉන්දියාප්පවන් ගෙඩියේ මේ විදිහට අර පිටි ටික මිරිකා ගන්න. ඊළඟට ඉතින් තියෙන්නේ මේකට පොල් පැණි දාන්න. හැබැයි මම පොල් පැණි වෙනුවට මේ දාන්නේ නම් ස්ට්‍රෝබරි ජෑම්. බලන්නකො මේ විදිහටත් හදලා මං සුදු පාට ලැවරියා පොල් පැණි දාලත් හැදුවා. හැබැයි මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ විදිහත් හොඳයි කියලා. ඇත්තටම රසයි. හදලා බලන්නකො. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ලැවරියා එක රෝල් කරගෙන ඊට පස්සේ හොඳට හුමාලෙන් තම්බා ගන්න. අනිත් ලැවරියා හදනවා වගේම තමයි ඉතින් මේ ලැවරියාත් හදන්නේ. වීඩියෝ එකේ පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔන්න ඔහොම හුමාලෙන් හොඳට තම්බගෙන මෙන්න මේ විදිහට පිළිගන්නවන්න තමයි මම ලැවරියා හදුවේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.